ආයුබෝවන් දැන් නම් වෙලාව 4යි කාලයි. දැන් නම් මේක සීතලයි ටික ටික එනවා. මම අද යන්න හදන්නෙත් ජෙරුසලමට. මම ඔයාලට අර කලින් වීඩියෝ එක තිබුණා අර ජෙරුසලම රෝමක් වීඩියෝ එකේ තිබුණා වෙස්ටර්න් වෝල් එක සම්බන්ධයෙන්. අද මම ඔයාලට වෙස්ටර්න් වෝල් එකේ තියෙන විස්තර ටික අරගෙන ඉන්න තමයි යන්නේ. හැබැයි මම දැන් ඉහට යනකොට රෑ වෙනවා. අපි ගිහිල්ලා බලමු ජෙරුසලමේ නයිට් ලයිෆ් එක මොන වගේ තියෙනවද කොහොමද කියලා ඒකම වෙස්ටර්න් වෝල් එකත් බලාගෙන ඒකේ කරන දේවලුත් මම ඔයාලට විස්තර ටික අරගෙන එන්න. යමු එහෙනම්. දැන් නම් වෙලාව 6 කාලයි. රෑ වුණා ගැන කොහොමද මේ දවස්වල ඉක්මනට කලුවර වැටෙනවා. දැන් ඉන්නවා ජෙරුසලම්. මේක පරණ නගරය ජෙරුසලම් පරණ නගරය කියලා කියන්නේ. මේක සම්පූර්ණ බලකොටුවක්. ඒකේ ඇතුළ තමයි මේ තියෙන්නේ. මේ බලකොටුව ඇතුළ තමයි ඔය ටික ඔක්කොම ටික තියෙන්නේ. මේකේ ඇතුලේ මිනිස්සු පාවිච්චි කරන ගෙවල් එහෙම තියෙනවා. මේ ලයිම්ස්ටෝන් කියන්නේ මේවට. මේවෙන් තමයි මේක සම්පූර්ණ වගේම හදලා තියෙන්නේ. මම දැන් වෙස්ටර්න් වෝල් එකට ඇතුල් වෙන තැන එන්ට්‍රන්ස් එකේ ඉන්නේ. ඉතින් අතුලට ගිහිල්ලා තමයි ඒක බලන්න යන්න ඕනේ. මම ටිකක් කොහොම ඔයාලට එකක් දෙන්නගෙන යන්න. මේක තමයි යාළුවගේ පන්සල වගේ පාවිච්චි කරන්නේ. මේක තමයි. මේක එහා පැත්තට තියෙනවා ඉස්සරහට මම මේක පෙන්නන්න. මේ වෙස්ටර්න් වෝල් එකේ දෙපැත්තේම තියෙන බෙදලා තියෙනවා මැදින් ගැහැණු අයට සහ පිරිමි අයට. ගැහැණු අය වෙනම ප්‍රේ කරන්නත් පිරිමි අය වෙනම ප්‍රේ කරන්නත් එහෙම තමයි තියෙන්නේ මේකේ. ඔය ඉස්සෙල්ලාම පේන කොටස ඇවිල්ලා ඔය ගැහැණු අය කොටස. අනිත් පැත්ත තමයි පිරිමි කොටස තියෙන්නේ. මේ වෝල් එක අඩි 1600ක් විතර දිගයි. අඩි 62ක් විතර වගේ උසයි. එහෙම තමයි මේගොල්ලෝ කිව්වේ. දැන් නම් වෙලාව හවස 7යි. දැන් නම් සීතල ටිකක් වැඩි. මේක දැන් සීතල 16 17 වගේ යනවා මේ හරිය. මේකේ මෙයාලා මේකට කියන්නේ ප්ලේයර් ප්ලාසා. ප්ලේයර් ප්ලාසා එක කියලා කියන්නේ මේක ඇතුළට යනවා නම් එහෙම නිකන් යන්න බෑ. මෙතනින් අනිවාර්යයෙන් මත්සෝද ගන්න ඕන. මේක දෙපැත්තට කපු තියෙන කෝපයක් තියෙන්නේ. ඒකෙන් සාමාන්‍ය එක අතකට වතුර 7 පාර වගේ දෙපාරකට දාගෙන මෙතනින් අනිවාර්යයෙන් මත්සෝද ගන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් අතුරට යන්න ඕනේ. ඒ අතුරට මේක තමයි පිරිමේ ප්‍රේ කරන පැත්ත. ඊට පස්සේ ඒක අතුරට යනකොට දැන් අපි ඒගොල්ලන්ගේ ආගම ඇදහුවේ නැති වුණත් අපි ඒගොල්ලන්ගේ ටෙම්පරරි දාලා තියෙන ඒ කැප් එක වගේ අපි දාගන්න ඕනේ. එහෙම නැතුව ඒගොල්ලෝ යන්න දෙන්නේ නැහැ මෙතනින් එහාට. මේ තියෙන බොක්ස් එකක්. ඒක අපි අනිවාර්යයෙන්ම දාගන්න ඕනේ. මටත් ඒක දාගන්න උනා. නැත්නම් ඒගොල්ලෝ යන්න දෙන්නේ නැහැ ඇතුළට. ඊට පස්සේ ඊයලකල දෙනවා පෑනක්කුයි කොළකුයි දෙනවා. ඒකේ අපිට පුළුවන් ඕනම විශ් එකක් ලියන්න. ඒ ලියලා ඒ වෝල් එකේ ගෙනින් දාන්න ඕන. දාලා ඒක ප්‍රාර්ථනා කරන්න ඕනේ. මම ඒ ටිකක් පෙන්නන්නම්කෝ. මම චිට් එක නම් ලිව්වා. දැන් මේක නවලා අරගෙන යන්න ඕනේ. මෙයාලගේ භාෂාවෙන් ඔය වෙස්ටර්න් වෝල් එකට කියන්නේ කොටේ මහරාවි කියලා. අතව විලින් වෝල් කියලාත් ඔකට කියනවා.
දාලා ප්‍රේ කරන ස්ථානයෙන් එළියට යන්න කියලා හැදුවේ. යනකොට නම් මේ කැප් එක අනිවාර්යයෙන්ම මෙතනින් දාලා යන්න ඕනේ. නැත්නම් යාර මගදී ඉල්ල ගන්නවා බව. යමු එළියට. මම එළිය තියන් ටිකක් පෙන්නන්නම් ඔයාලට. මේක තමයි මෙයාලගේ පන්සල කියලා කියන්නේ මේගොල්ලෝ. මේක තමයි මේගොල්ලෝ ප්‍රේ කරන්නේ මේක ඇතුලේ. මේක මෙයාලට බාධා නේද හැසිරෙන්න එපා කියලා බෝඩ් ගහලා තියෙනවා. Stop all around me. Bingo තමයි ඉතින් තියෙන්නේ හිට මෙහෙට පොහොට ගියත් මම තනිව වංගු එක ගල් වලින් හදපු උමං තමයි තියෙන්නේ. ඔය තියෙන්නේ තන පාරවල් තමයි. මේ තියෙන්නේ තන පාරවල් තමයි. තියෙන්නේ තියෙන මොල් පාරවල්ම තමයි. මේකත් ඔය ගෙවල් එහෙමත් තියෙනවා. මේ බලකොටු ඇතුලේ විසුකුත් දුවනවා. දැන් සියෝන් කන්දට යන ගමන් ඉන්නේ දාවිත් රජතුමාගේ සොහොන බලන්න සහ යේසුස් වහන්සේ අවසන් වරට භෝජනය රැගත්ත කාමරය තියෙනවා. ඒක බලන්න යන තමයි දැන් සරසෙන්නේ. එතන යන්න ඕන සියෝන් කන්ද යන්න ඕන සියෝන් ගේට් එක. සියෝන් ගේට් එකෙන් ඕන ඇතුළට යන්න. මේක තමයි ඔය කියන සියෝන් ගේට් එක කියලා කියන්නේ. මෙතෙන් තමයි ඇතුළට තියෙන්නේ. මේකෙන් ඇතුල් වුණාම තමයි දාවිත් රජතුමාගේ සොහොන සහ යේසුස් වහන්සේ අවසන් වරට කෑම කාපු ස්ථානේ බලන්න යන්න පුළුවන් මේ ගේට් එක තමයි. යමු එතකොට.
ඒක වහලා තියෙන්නේ දැන් ගන්න බැරි වෙයි. මෙතන තමයි අතුරට යන්න තියෙන්නේ සෝන බලන්න. අපි යමු. මේක තමයි සෝන්ගේ. මේක බලන්න ඕන නම් මෙතනත් අර වගේම ආගමික කේස් එක තියෙනවා. මට මෙතනත් අර වගේම කොපියක් දාගන්න උනා. දාගෙන තමයි උඩට යන්න වෙන්නේ. හරි. අපි ගිහිල්ලා බලමු. ඔය රතු පාට රෙද්දකින් වහලා තියෙන්නේ එයාගේ සොහොන. එතනට ජුයිස් ගොඩක් ගිහලා ප්‍රේ කරන්න. එතන තමයි. එළියේ තියෙන පුස්තකාලයක ගොඩක් කට්ටිය ඉන්නවා. මට වෙස්ටර්න් වෝල් එකේ ඇතුළෙත් හම්බුණා අය මෙතන ඉන්න කෙනෙක්. එයා ලස්සන සින්දුවක් එහෙම කියාගෙන පාඩුවේ මේක ඇතුළෙම ජීවත් වෙන මොනවද? මම චූටි වීඩියෝ එකක් එකතු කරලා එයාගේ. දාවිත් රජතුමාගේ ඒ සොහොන තියෙන්නේ සියෝන් කියන කන්ද. ඒ කන්ද උඩ තමයි ඉඳලා තමයි දැන් මම ආයේ පල්ලෙහාට බැස්සේ. දැන් නම් ආපහු මම වෙස්ටර්න් වෝල් එක ගාවේ එතනින් අතරට ගිහිල්ලා ආපහු අපේ ට්‍රේන් එක ගන්න එතන ස්ටේෂන් එකට යන්න ඕනේ. යමු මම ඒ යන ගමනුත් තියෙන ටිකක් මොනවා හරි ඔයාලට පෙන්නගෙන යන්න. මට නාතාමකදී හම්බුණා වෙස්ටර්න් වෝල් එකේ පොඩි වෙස්ටර්න් වෝල් එක කියන එක. ස්මෝල් වෙස්ටර්න් වෝල් කියලා එකක්. ඒක තමයි දැන් ඔයාලට පෙන්නන්න හදන්නේ. මේක තමයි එන පාරේ කියන්නේ.
මෙතන සෑහෙන මහන්සි පැයක් 3 වැඩ කරලා ආපු ගමන් තමයි ආවෙත්. ඒ නිසා ගොඩක් මහන්සිත් වැඩි. දැන් නම් ගෙදර යන ගමන් කිව්වට ගෙදර යන්නම ආපහු ජෙරුසලම් වල යන්න ඕන පෙරවිව් වල. දැන් ට්‍රේන් එකක් තියෙනවා මෙතන. ඒකෙන් ජෙරුසලම් වලට ගිහින් එතනින් බස් එක අරගෙන තමයි යන්න ඕනේ. වෙලාව 11:55 විතර වෙලා දැන් තමයි මගේ අපාර්ට්මන්ට් එකට යන ගමන් හරි කට්ටියට උචාරනවා.